හරි. දැන් අපි පටන් ගමු 2001 තවත් වෘත්ත චලිතයේ ගැටලුවක් තියෙනවා. මොකද මේ ගැටලුව? ස්කන්ධය කිලෝ 20ක් වන ළමයෙක් ස්කන්ධයේ නොගිනිය හැකි ඔන්චිල්ලාවක සිටී. ස්කන්ධය කිලෝ 20ක් වෙන ළමයෙක් ස්කන්ධයේ නොගිනිය හැකි ඔන්චිල්ලාවක ඉන්නවලු. හරි. අපි ඔන්චිල්ලාව මෙහෙම ගමු. තිරස් දණ්ඩ කොහොම ගැට ගහලා තියෙනවනේ අනිවාර්යයෙන්ම. ඔහොම ඔන්චිල්ලාවක් මෙතන තමයි ළමයා ඉන්නේ. ඔහොමනේ ළමයා ඉන්නේ. මෙයාගේ ස්කන්ධය කිලෝ 20යි. එතකොට අපිට කියනවා එක එකෙහි දිග මීටර 3ක් වන ලණු දෙකක් මගින් right මේ එක ලණුවක දිග මීටර 3යිලු. ඔන්චිල්ලාව එහි විවර්තති ලක්ෂයට සම්බන්ධ කොට ඇත right. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයට සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා එක් පැද්දීමකදී ළමයාගේ උපරිම වේගය තප්පරයට මීටර 3ක් බව සොයා ගන්නා ලදී. හරි. මේක ඇත්තටම දෝලනයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ඔන්චිල්ලාව දිහා මම මේ පැත්තෙන් බලනකොට වෙන දේ බලන්න. මේ පැත්තෙන් බලන්න. එතකොට මේ ඔන්චිල්ලාව ඉන්නේ පේන්නේ මට ඔන්න ඔහොමනේ. ඔහොම තමයි පේන්නේ. ඒත් මෙතන අපි ළමයා ඉන්නවා කියලා හිතමු. එක පැද්දීමකදී ඕන් ඔහොම පැද්දෙනකොට අපි දන්න ඔන්චිල්ලාව පැද්දෙන්නේ මේ විදිහට. අරය මීටර 3ක් වන පතේක තමයි මෙයා ගමන් කරන්නේ. හරිද? එතකොට මේක අපිට කියනවා එක පැද්දීමකදී ළමයාගේ උපරිම වේගය. අපි දන්නවා මේ දෝලනයක උපරිම වේගය ලැබෙන්න පුළුවන්කම තියෙන. මේක දෝලන හතරංග පාඩමත් එක්කත් සම්බන්ධ කරලා ඕනනම් අපිට කතා කරන්න පුළුවන්. දෝලනයක උපරිම ප්‍රවේගය ලැබෙන්නේ කොයි අවස්ථාවේද? මේ උන්චිල්ලාවේ පහළින්ම ගමන් කරන අවස්ථාවේ. එයා තමයි තප්පරයට මීටර 3යි කියලා කියන්නේ. හරිද? මෙන්න මේ අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය කීයක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ. හරිද? ෂණික නිශ්චල මොහොතක් තමයි මේ තියෙන්නේ. right. එතකොට අපෙන් අහනවා එක් එක් ලණුවේ උපරිම ආතතිය වන්නේ මොකක්ද කියලා. හරි. මේ අවස්ථාවේ තමයි ආතතිය උපරිම වෙන්න පුළුවන් ලණුව මත. අන්න. එහෙනම් මේ වෙලාවේ මෙයා වෘත්තාකාර පතේක අරන් යන්න උදව් කරන බලයක් තියෙන්න ඕනි කේන්ද්‍රාභිසාරී බලයක්. එයා තන්තුවේ ආතතිය. ඒ විතරක් නෙවෙයි මෙයා මත ක්‍රියාත්මක වෙන්න ඕනි බර කිලෝ ස්කන්ධය කිලෝ 20යි. එහෙනම් බර වෙන්න ඕනි 20යි g. ඔන්න. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ t කියන්නේ කවුද කියලා. right. මොකද කරන්න තියෙන්නේ? කේන්ද්‍රයේ දෙසට f සමානයි ma පාවිච්චි කරන්න තියෙන්නේ. MCQ කරන්නේ මේ මම කියන විදිහට මෙච්චර මේ f සමානයි ma තිරස් දිශාවට ඉහළට එහෙම දදා ලියන්න අවශ්‍යතාවයක් නැහැ ළමයි. ඉක්මනට උත්තරේ ගන්න. හරිද? දැන් ඔයාලට ගාන පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මෙතන මෙහෙම කතා කරන්නේ. සිරස්ු ඉහළට තියෙන බලය t. එතකොට පහළට ඉන්නවා ඍණ 20යි g සමානයි ස්කන්ධය 20යි. අපිට දීලා තියෙන්නේ පරිධිය ස්පර්ශීය ප්‍රවේගය. එහෙනම් ත්වරණය මට ලියන්න පුළුවන් v වර්ගයේ බෙදීම r කියලා. එහෙනම් මෙතනින් එනවා t සමානයි 200 ධන 20 වතාවක් v කියලා කියන්නේ 3 වර්ගය r කියලා කියන්නේ 3යි. එහෙනම් මෙතනින් එක තුනකට මෙතනින් 3ක් කැපිලා යනවා. උත්තරේ අපිට එනවා 200 ධන 60යි. t සමානයි 260යි. නමුත් අපි දන්නවා මෙතන ඇත්තටම තන්තු කීයක් ඉන්නවද? තන්තු දෙකක් ඉන්නවා. එහෙනම් මේ t කෙනෙක් කෙනා මොකද වෙන්න ඕනි? ඇත්තටම අපෙන් අහන්නේ තනි තන්තුවක ආතතිය කීයද කියලා. එහෙනම් t තන්තුවක ආතතිය වෙන්න ඕන. අපි ගත්තොත් t ඩෑෂ් කියලා. t ඩෑෂ් සමානයි t බෙදීම 2යි. ඒ කියන්නේ 130යි නිව්ටන්. අන්න එහෙනම් පිළිතුර වෙන්න ඕනි නිව්ටන් 130යි. ඒ කියන්නේ පිළිතුරු අංක 1. හරි. දැන් අපි යන් එහෙනම් ඊළඟ ගැටලුවට.